මම තමයි view එක ලස්සන view එක. ඉතින් එලිනා කිව්වා වගේ එයා තමයි මේ ලෝකෙ කොහේ ගියත් අපි දෙන්නගේ ලස්සනම view එක. නුවර ටවුන් එකම පේන ලස්සන view එකක් තියෙන හොටෙල් එක නවතින ආස නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. අපි අද ඉන්නේ නුවර තියෙන ලස්සන view point එක මාරම ලස්සනයි. මෙතනට කියන්නේ ආතුරු සීට් view point කියලා. ඉතින් මෙතන ඉඳන් නුවර මාලිගාව, නුවර වැව, නුවර ටවුන් එක හරිම ලස්සනට පේනවා. අද අපි නැවතිලා ඉන්නේ මේ view point එකේ ඉඳලා පේන දුර තියෙන හොටෙල් එක. ඒ තමයි ඕක්‍රේ හෙරිටේජ් කැන්ඩි. මේ හොටෙල් එක අපි තෝරගත්තේ නුවර යන්න කලින් අපි Facebook එකේ post එකක් දැම්මා. අපිට නුවර ගිහලා නවතින්න නුවරම පේන ලස්සන view එකක් තියෙන හොටෙල් එකක් කියන්න කියලා. ඉතින් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා. එතනින් වැඩිම දෙනා කිව්වේ මෙන්න මේ හොටෙල් එක. මේක තමයි අපේ room එක. 403. ඉතින් මේ room එකේ තමයි අපේ දවස් දෙකම ගත කළේ. මේකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. එලිනත් ඉන්න නිසා යට ඇත්ති තරම් දුවලා පැනලා ඉන්න ඉඩ තියෙනවා. එතකොට මේ තමයි bathroom එක. මේ තියෙන්නේ අපේ room එකට තියෙන view එක. ඉතින් මේ තමයි නුවරමම ආසම view එක. හැමතිස්සෙම view එක ගැන කියන්නේ මේ පාර නුවරෙද්දී මේ වගේ තැනක ඉන්න ඕනි කියලා හිතන් ඇවිල්ලා ඒ හිතපු view එකම හම්බුන නිසා ඇත්තටම හරිම සතුටුයි. මෙතන හරියට නිකන් පින්තූරයක් වගේ. ඊට පස්සේ පොඩි වෙනසකටත් එක්ක අපි ගියා ලන්ච් ගන්න හොටෙල් එක ඉස්සරහම තියෙන සෙනානි බයි ඕක්‍රේ රෙස්ටෝරන්ට් එකට. මෙතනත් ඉතින් මං ආසම මෙන්න මේ view එකට තමයි. හරිම ලස්සනයි. මේ වගේ view එකක් දිහා බලන් ඉතින් කෑම කද්දී කෑම එක තවත් රස වෙනවා. මේ රෙස්ටෝරන්ට් එකට ලන්ච් ඩිනර් ගන්න ලෝකල්ස්ලා විතරක් නෙමෙයි ගොඩාක් ෆොරිනර්ස්ලාත් එනවා. අපි එක එක කෑම જાති try කරා ඒ හිටියේ දවස් දෙකේ. එහෙනම් ඔයාලත් නුවර ඇවිල්ලා මේ වගේ view එකක් තියෙන තැනක් බලනවා නම් ඕක්‍රේ හෙරිටේජ් හොටෙල් එකට යන්න. ඒ වගේම full video එක බලන්න අපේ channel එකට subscribe කරන්න.